බලන්න මම ලස්සන ගමකට ආව බලන්න කොහොමද ගම තියෙන හැටි කියලා බලන්නකෝ. ඈත කුඹුරු ආයක් තියෙනවා. බලන්න ඈත කුඹුරු ආයක් තියෙනවා. මා පීවිදගෙන එන්නේ. බලන්න ඉලහරක් එහෙම ඉන්නවා ලස්සන ගමක්. බලන්න තල් ගහකුත් තියෙනවා මේ. ළඟ සිග්නල් කණුවකුත් තියෙනවා මෙතන මේ. බලන්න ඉතින් මේ ගමේ කොච්චර ලස්සනද කියලා මේ. ඔක්කොම තියෙන ගෙවල් ඈ මාර ලස්සනයි ගම. බලන්න මේ කොස් ගෙඩි ටික කොහොමද පිටලා තියෙන ගහේ කොස් ගෙඩි. මාර කොස් ගෙඩි තෝගයක් තියෙන්නේ මේ. හැම ගහකම කොස් ගෙඩි පිටලා මේ. ගහේ කොස් ගෙඩි පිටලා මේ. වා ආන් මේ ගහේ පොඩි නෝන කොස් ගෙඩි ගහේම පිරීලා. මේ බංග්ලාදේශ වල මේ උණ ගස් තියෙනවනේ උණ පඳුරු. මේ උණ පඳුරු තමයි තියෙන්නේ මෙහි. හැම වැඩකටම උණ ගස් තමයි ගන්න. ඉතින් හැමතැනම උණ හැදෙනවා. බලන්න. බලමු අපි කොස් ගෙඩිය ළඟට ගිහලා මේ දෙවන කොස් ගෙඩි. මේක පොලොස් වලට නම් හොඳයි ගෙඩිය. කඩන්න බෑ මේවා. කැඩුවොත් එම් ගුටි කන්න තමයි වෙන්නේ. මේ කට්ටිය මේ පළතුරක් විදිහට තමයි මේ කොස් කන්නේ මෙහි. මේ කව වියලක් කරලා කන්නේ. අපි කඩන්න ගියොත් අහනවා මොනවටද කඩන්නේ කියලා. බලන්න රෑත තියෙනවා. වෙලියායක් තියෙනවා ඈත. හරි ලස්සන ගමක් ඉතින් මේ. උණගස් උණ පඳුරු ටික කොහොමද ලස්සන. මාර ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ප්‍රවාහනේ කොහොමද කියලා මේ පොඩි වාහනේ යන්නේ. මේ වාහනේ වාහන අදලා තියෙනවා. වාහන මේ ටැංකිය වල යන මාළු අල්ලනවා. කට්ටිය මේ තමයි යන්නේ. ටීවී එකක් බලන්න ඉලෙක්ට්‍රික් වාහන. මාර දේවල් මේ රටේ තියෙන්නේ කොස් ගස් නේ. කට්ටිය මේ තමයි හෙට මෙහෙට යන්නේ. වාහන කිසල් කනත් එක්ක උඩ කොහොමද කිසල් කන වාව්. බලන්න කුකුල් පැටව ඉන්න තැන මේ ගස් උඩ ඉන්නේ. කාලා ඉන්න ගස් උඩ නෙලානේ අර වා කැලේ හැදෙනවා. රෑ වෙලා ගෙවල් වලට යනවා ඉතින් බලන්න ඉතින් කාලා ගෙවල් වලට යනවා ඉතින්